විවිධ වර්ගයේ හාදු අතරේ බීර සුවඳ හාදුවක් ඔයාටත් ලැබිලා තියෙනවද? ඔයාලා හිතනවා වගේ හාදු ගැන නම් නෙමෙයි මං අද කතා කරන්න යන්නේ. කියෙව්වත් මත් වෙන විදිහේ පොතක් ගැන. මට තාම තේරෙන්නේ මේ තරම් ලස්සනට පොතක් ලියන්නේ කොහොමද කියලා. මේ පොතේ අවසානය මාව ටිකක් කම්පාවටපත් කරා. ඒක නිසා මට පොත කියවලා දවස් ගාණක් වුණා බුක් රිවිව් එකක් කරන්න තරමට හිත හදාගන්න බැරි වුණා. අද මං කතා කරන්න යන්නේ මෙන්න මේ පොත ගැන. මේ තියෙන්නේ බීර සුවඳ ඇති හාදු. මේ පොත රචනා කරේ දිල්ෂිත් අත්සරන්. මේක K-Books Publishersලා තමයි පබ්ලිෂ් කරේ. මිල රුපියල් 900ක් වෙනවා. කඳු පන්තියකින් වටවෙච්ච සීතල නිම්නයක පිහිටි ෆ්‍රීසියා කියන මත්පැන් ආපන ශාලාවට තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. මේ මත්පැන් ආපන ශාලාවේ අයිතිකරු තමයි කැසී කියලා කියන්නේ. එතකොට මේක සේවය කරනවා මාතා, බෙකී සහ ලූකස්. මේකට එනවා අලුත් සේවිකාවක් ඇලීෂා කියලා. මේ ඇලීෂාට කරන්න තියෙන්නේ මත්පැන් ශාලාවට එන අයට මත්පැන් පිරිනැමීම සහ එයාලට සවන් දෙන එක. කැසී අපූර්ව නීතියක් දාලා තියෙනවා මේ සේවිකාවන්ට. මේ ආපන ශාලාවට එන පිරිමින් එක්ක ආදරයෙන් බැඳෙන්න වගේම ශාරීරයෙන් බැඳීමක් ඇති කරගන්න තහනම්. ෆ්‍රීසියාවල යාවජීව සමාජිකයෙක් තමයි දේවන් මැතිව්ස් කියලා කියන්නේ. මෙයා ගොඩක් කඩවසම් තරුණයෙක්. හැබැයි කාන්තාවන් එක්ක සතුටු වෙන්න විතරයි මෙයා බැඳීම් පවත්වගෙන යන්නේ. ආදරය කරන්නේ නැහැ. ෆ්‍රීසියා මලක් වගේ ලස්සන කාන්තාවක් තමයි මේ ඇලීෂා කියලා කියන්නේ. ඉතින් පිරිමින්ගේ සිත් වසඟ කරන විදිහ රූසපුවකට හිමිකම් කියන මේ ඇලීෂා සහ සෙල්ලක්කාර දේවන් අතර ප්‍රේමයක් ඇති වේවිද? මේ පොතේ තියෙන බොළඳ ප්‍රේම කතාවක් නන් නෙමෙයි. හරි ලස්සනට ගලාගෙන යන ප්‍රේම කතාවකුත් නෙවෙයි. ඉතින් මේ පොතේ තියෙන්නේ සංස්කෘතික රාමුවෙන් ඔබ්බට කියපු බැඳීමක් ගැන. ඉතින් මේ පොත කියවලම බලන්න ඕනේ. ඒ හැඟීම විඳ. මට තාම තේරෙන්නේ මේ තරම් ලස්සනට පොතක් ලියන්නේ කොහොමද කියලා. මං කියවපු පොත් අතරින් මාරම විදිහට වෙනස් කතාවක් තියෙන පොතක් තමයි මේ බීර සුවඳ ඇති හාදු කියන්නේ. නම වගේම මත් වෙන විදිහේ පොතක් මේ පොත. අසම්පූර්ණත්වයේ ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නාතෙක් ඒ පිළිබඳව වූ නොනිමි ආශාවෙන් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය. ඇලීෂා දේවන්ගේ, දේවන් රාධගේ, දේවන් ආග්‍රාගේ අසම්පූර්ණ වූ සම්පූර්ණ කතාවක් මේක. බීර තරම්ම බීර සුවඳ ඇති හාදු ඇබ්බැහියක්. ඒ වගේම බීර තරම්ම මේ පිටුව අපිව මත් කරවනවා.